කිරි දෙවීම ප්‍රධාන ආකාර 3යි. පළවෙනි ක්‍රමය මුළුවත් ක්‍රමය. මුළුවත් ක්‍රමය මගින් මුළු අත්ලම භාවිතා කරමින් කිරි දෙවීම සිදු කරනවා. මෙහිදී බුරුල්ලේ පුඩුවල පටකවලට සිදුවන හානිය අඩුයි. එසේම කිරි දෙවීමට වඩාත් සුදුසුම සහ යෝග්‍යතම ක්‍රමය මෙම මුළුවත් ක්‍රමයයි. දෙවන ක්‍රමය මහපට ඇඟිලි ක්‍රමයයි. මෙහිදී මහපට ඇඟිල්ල ආධාර කරගනිමින් කිරි දෙවීම සිදු කරනු ලබනවා. මෙම කිරි දෙවීමේදී බුරුල්ලේ පුඩුවල පටකවලට සිදුවන හානිය මුළුවත් ක්‍රමයට සාපේක්ෂව වැඩි. එසේම මෙහි අවසානයේ දැක්වෙනවා සීරීමේ ක්‍රමය. සීරීමේ ක්‍රමය මගින් බුරුල්ලේ ඉතුරු වී තිබෙන කිරි සියල්ලම සූරා දෙවීමකට ලක්වෙනවා. මෙම සීරීමේ ක්‍රමය මගින් බුරුල්ලේ පුඩුවල පටකවලට හානි සිදුවීමට පුළුවන්. එසේම බුරුල්ලේ පුඩු ඇදීමකට ලක්වීමට පුළුවන්. එම නිසා මෙම සීරීමේ ක්‍රමය කිරි දෙවීමේදී යෝග්‍ය වන්නේ නැත.